ආයිබෝවන් පහශ්‍රේණියේ දූපුතුනි මම අද සාකච්ඡා කිරීමට යන්නේ මගේ Facebook පිටුවේ පළ කර ඇති අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 4හි අංක 2 පත්‍රය. ඔබ එය තවම කර නැත්නම් මේ වීඩියෝව පහළ ඇති ඩිස්ක්‍රිප්ෂන් කොටසේ ඇති ලින්ක් එකෙන් ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඒක කරන්න. පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න අපිට තියෙන ඡේදයක් තමයි එන්නේ. අපිට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙත් අංක 2 කොටසේදී මුලින්ම එන්නේ ඡේදයක්. දැන් ඒ වගේ ඡේදය ඔයලා කියව ගත්තනේ. අපි ඊට පස්සේ යන් ඕකේ ප්‍රශ්න වලට. බලන්න ඒකේ උපදේශක් දීලා තියෙනවා ඡේදයේ ඇසුරෙන් පමණක් පිළිතුරු සපයන්න. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඡේදයේ ඇසුරෙන් පමණක් පිළිතුරු සපයන්න කියන එක. පළවෙනි ප්‍රශ්නය ඡේදයට අනුව වර්ෂාව එනතෙක් බලා සිටින්නේ කවුරුන්ද? කවුද මේ ඡේදය අනුව තියෙන්නේ? කවුද බලාගෙන සිටින්නේ වර්ෂාව වෙනතෙක්? ගොවියෝ. දෙවෙනි ප්‍රශ්නය හේන් ගොවිතැනට වර්ෂාවෙන් ජලය ලැබෙන මාස ගණන කීයද? ඒක ඡේදයේ සඳහන් වෙලා තියෙනවා මාස 3යි. තුන්වෙනි ප්‍රශ්නය ගොවියෝ ලී කොට සිටුවා වැටක් නිර්මාණය කරන්නේ ඇයි? වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට. 4. ඡේදයේ සඳහන් යුගල පදයක් තෝරා ලියන්න. මොකද්ද යුගල පදය? රෑ දවල්. යුගල පද කියනකොට පුතේ එතන පද දෙකක්. රෑ දවල්. හොඳට මතක තියාගන්න ඒක. 5 වෙනි ප්‍රශ්නය. හානිය යන අදහස දෙන සඳහන් පදය කුමක්ද? හානිය. මොකද්ද හානිය කියන්නේ අපි? විනාශය. විනාශය. 6 වෙනි ප්‍රශ්නය ව අකුරට ඈ ශබ්දයේ යෙදෙන වචනය තෝරා ලියන්න. එහෙනම් ව අකුරට ඈ ශබ්දය වෑ. එහෙනම් මොකද්ද මේ වචනය? වෑයම. වෑයම. අපි යමු 7 වෙනි ප්‍රශ්නේ. ඡේදය සඳහා වඩා සුදුසු මාතෘකාවක් තෝරා යටින් ඉරක් අඳින්න. මේ ඡේදයට ගැලපෙන මාතෘකාවක්. මොකද්ද මේ ඡේදයට ගැලපෙන මාතෘකාව? මේ ඡේදය කියවුවාම අපිට දැනෙනවා ඒකට සුදුසු මාතෘකාව තමයි මොකද්ද? හේන් ගොවිතැන. ඊළඟට බලන්න. පහත වාක්‍ය ඒක වචනයට හරවා ලියන්න. ගොවියෝ සතුටු වෙති. එතකොට ආඛ්‍යාතය වෙති. බහුවචනයි කවුද සතුටු වෙන්නේ? ගොවියෝ. උක්ත වෙලා තියෙන්නේ ගොවියෝ. අපි දැන් මේක ඒක වචනයට හරවමු. ගොවියෝ ඒක වචනය මොකද්ද? ගොවියා. එහෙනම් ගොවියා සතුටු වෙති කියන එක අපි දන්නවා වර්තමාන කාල බහුවචන පදය. ඕකේ ඒක වචනය මොකද්ද? වෙයි. එහෙනම් ගොවියා සතුටු වෙයි. දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ වචන ටික මෙහෙම කියවන්න. පාරේ කරමු අපි අනුගමනය නීති. ඊට පස්සේ අපිට පේනවා මෙතන මොකද්ද අපි වෙන්න කරන්න ඕන? අපි පාරේ නීතිය අනුගමනය කරමු. අපි පාරේ නීතිය අනුගමනය කරමු. ඊළඟ ප්‍රශ්නය ල අකුරට ඊ ශබ්දයේ යෙදෙන විට ල අකුරට යෙදෙන පිල්ලම තෝරා යටින් ඉරක් අඳින්න. බලන්න ල අකුරෙන් ඊ ශබ්දයේ යෙදෙනකොට එහෙනම් ල අකුරට යෙදෙන පිල්ලම මොකද්ද කියලා අපෙන් අහන්න. මම උදාහරණයක් දෙන්න කලින් පුතාලා බලන්න ල අකුරට ඊ ශබ්දය කියන්නේ මොකක්ද? ලී. එහෙනම් මේ බලන්න මම අකුර දාලා ලී. එතකොට ලී කියන එක උනේ කොහොමද? දීර්ඝ ඉස්පිල්ල යෙදිලා. එහෙනම් පිළිතුර මොකද්ද? දීර්ඝ ඉස්පිල්ල. තේරවිල්ල විසඳන්න. නූල් බැඳි යහස් යානාව. නූල් බැඳි යහස් යානාව කියන්නේ මොකද්ද පුතේ? සරුංගලය. බලන්න මෙතන 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාකරණ පහක් තියෙන්නේ අපිට. අපි ඉගෙනගත්තු දේවල් අපි බලමු. පහත වගන්තිවල උක්තාඛ්‍යාත සම්බන්ධයේ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියේ ඇති වරහන තුල යොදන්න. අපි ඇයගේ පොත් කියවා රස විඳිමු. කෝ මෙතන ආඛ්‍යාතය රස විඳිමු. මුයන්නෙන් අවසන් කරේ. එහෙනම් අපි දන්න මුයන්නෙන් අවසන් කරනව නම්
ඒ වැඩේ කරන එක්කෙනා පටන් ගන්න ඕන අපි කියන උක්ත පදය. එතකොට හරිනේ අපි ඇයගේ පොත් කියවා රස විඳිමු. මේ වාක්‍ය නිවැරදි. එහෙනම් අපි හරි ලකුණ දානවා එතෙන්ට. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. සියලු දෙනා සතුටපල කළේය. කො බලන්න ආඛ්‍යාතය දැන් පුතාලා දන්නව අවසාන ක්‍රියාව තමයි ආඛ්‍යාතය කළේය. කළේය කියන්නේ අපි දන්නෝ ඒක වචනයි පුරුෂ ලිංගයි. අපි අහනවා කවුද සතුටපල කළේ? මේකේ තියෙන්නේ සියලු දෙනා. එතන පුතේ සියලු දෙනා කියන එක ඒක වචනද බහුවචනද? බහුවචනයිනේ. එහෙනම් උක්ත වෙච්ච පදේ බහුවචන වෙලා ආඛ්‍යාතය ඒක වචන වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ වාක්‍ය වැරදි. අපි වැරදි දාලා තියෙන්නේ. 3 පක්ෂීහු අහසේ පියාසර කරති. ආඛ්‍යාතය කරති. අහන්න විමසන්න මෙතනින් කවුද මේ වැඩේ පියාසර කරන්නේ කවුද? පක්ෂීහු. අපි දන්නවා ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී පදයක් අගට හූ શબ્දයෙන් අවසන් වුණාම එතන බහුවචන ස්වරූපයක් නේ ඇති වෙන්නේ. අපි දන්න පුතේ ගොවීහු, පක්ෂීහු, මගීහු. එතකොට ඒක බහුවචනයි. එහෙනම් පක්ෂීහු මෙතන බහුවචනයි, කරති බහුවචනයි. උක්තයට අනුව ආඛ්‍යාතය ගැලපෙනවා. එහෙනම් මේ වාක්‍ය හරි. මම සිප්පි කටු හා කවඩි එකතු කළෙමු. එකතු කළෙමු. කවුද එකතු කරේ? මම. එහෙනම් මම උක්ත වෙනවා නම් අපි ඉගෙනගෙන තියෙනවා මම කිව්වොත් ආඛ්‍යාතය එන්න ඕන අවසන් වෙන්න ඕන මී අකුරෙන්. මෙතන තියෙන්නේ කළෙමු. එහෙනම් මෙතන වාක්‍ය ගැලපේ උක්තාඛ්‍යා සම්බන්ධය ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේ වාක්‍ය වැරදි. දැන් බලන්න පුතේ පස්වෙනි ප්‍රශ්නේ. ගුරුතුමිය පාඩම කියා දුන්නේය. බලන්න ආඛ්‍යාතය දුන්නේය. අහන්න. පාඩම කියා දුන්නේ කවුද කියා දුන්නේ? ගුරුතුමිය. ගුරුතුමිය එතකොට ස්ත්‍රීලිංගයි ඒක වචනයි. දුන්නේය ඒක වචනයි පුරුෂ ලිංගයි. එහෙනම් මෙතන උක්තය ආඛ්‍යාතයේ ගැලපීමක් තියේද? නැහැ. වැරදි. එහෙනම් මේ වාක්‍ය වැරදි. 7 වෙනි ප්‍රශ්නය. පහත අවස්ථාවලට ගැලපෙන ප්‍රස්තාව පිරුළු තිත්තිර මත ලියන්න. එක තීරණයක නොසිටීම. එක තීරණයක නොසිටීම. අපි දන්නවා ඒකට ගැලපෙන ප්‍රස්තාව පිරුළ මොකද්ද? මඩේ හිටවපු ඉන්න වගේ. මඩේ හිටවපු ඉන්න වගේ. ඉන්නක් මඩේ හිටෙව්වහම ඕන පැත්තට හරවන්න, නවන්න පුළුවන්. 2 සෑම විටම Taman සමග තවත් අයෙක් එකට සිටීම. ඉඳි කටුවයි නූලයි වගේ. ඉඳි කටුවයි නූලයි වගේ. 8 වෙනි ප්‍රශ්නය. පහත වාක්‍ය ලේඛන වහරට හරවා ලියන්න. ඒ කියන්නේ ලිඛිත බසට හරවන්න තියෙනවා. මම චිත්‍රය පාට කළා. ඉස්සෙල්ලාම බලනවා මම චිත්‍රය පාට කළා. මේ කාලය මොකද්ද? කළා. කරලා ඉවරයි. එහෙනම් මේක අතීත කාල වාක්‍යයක්. කවුද පාට කළේ? මම. එහෙනම් මම කිව්වොත් අපි දන්නවා මී අකුරෙන් ක්‍රියාපදේ අවසන් කරන්න ඕන. අපි කළා කියන එකේ අපි අතීත කාල පදේ ගත්තා. මොකද්ද? කළේ මි. එහෙනම් මම චිත්‍රය පාට කළෙමි. මල්ලි පිළියොදා අකුරු ලිව්වා. ලිව්වා. කවුද ලිව්වේ? මල්ලි. ඒතර ලිව්වා කියන එකේ කාලය මොකද්ද? ලියලා ඉවරයි අතීත කාලේ. කවුද ලිව්වේ? මල්ලි. එතකොට මල්ලි කියන්නේ ඒක වචනයි. ඒ වගේම පුරුෂ ලිංගයි. අපි ලිව්වා කියන එකේ අතීත කාල පුරුෂ ලිංග පදේ බලනවා. ලිව්වා ලිව්වේය. එහෙනම් මල්ලි පිළියොදා අකුරු ලිව්වේය. නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත වචනේ තෝරා යටින් ඉරක් අඳින්න. වලා කුල. වලා කුල 1. ස්ථානය 2. විරුද්ධ පදේ ලියන්න. 10 වෙනි ප්‍රශ්න 1 ලස්සන අවලස්සන. 2 ඉහළට පහළට. පින්තූරයේ නම ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. මේ බලන්න මේ පින්තූරය දැන් ටේබල් මේසය ඩෙස්ක් ලියලා තියෙනවා නම් ඒත් හරි.
පැන්සල පෙන්සිල් 12 වෙනි ප්‍රශ්නය පද ගලපා අර්ථවත් වැකියක් ලියන්න. ඒ වගේම මම කිව්වා අර සිංහල වාක්‍යවල වගේම මේ වාක්‍ය කියවන my is this pen. ඊළඟ අපි ගලපනවා this is my pen. දෙවැනි එක come may in I. එහෙනම් may I come in. 13 වෙනි ප්‍රශ්නය. සිංහල අදහස ලියන්න. එප්පඩි සුහම්. සැප සනීප කොහොමද? තපාලහම්. තැපැල් කාර්යාලය. 14 වෙනි ප්‍රශ්නය දෙමළෙන් කියන ආකාරය සිංහල අකුරෙන් ලියන්න. රවුම. වට්ටම්. තේ බොන්න. තේනීර් කුඩියුංගල්. 15 වෙනි ප්‍රශ්නය අපි ගණිතයේ කොටසට යන්නේ. බලන්න කොටුව තුල ඇති ඉලක්කම් යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව. බාන කොටුව ඇතුලේ තියෙන 5, 0, 1, 4 කියන ඉලක්කම්. මේකෙන් විශාලම සංඛ්‍යාව අපි ලියන්න ඕන. හුඟක් ළමයි ලියලා ඇති මෙතන 5 ඉලක්කම. එහෙම නෙවෙයිනේ පුතේ. මේ 4ම යෙදෙන්න ඕන. එහෙනම් අපි කරන්නේ මොකද්ද මෙතන? ඉලක්කම් 4 නිසා මෙතන 10 පේලිය එනවා. එහෙනම් 10 පේලිය තමයි අපි අගය වැඩි කරගන්න. එහෙනම් අපි කීයද ගන්න ඕන? 5. ඊළඟට 100 පේලිය අගය වැඩි කරගන්නවා කීයද? 4. ඊළඟට 10 පේලිය අගය වැඩි කරගන්නවා 1. එකේ පේලියට බිංදුව. එහෙනම් බලන්න සංඛ්‍යාව කීයද දෙන්නේ? 5410. එතකොට කුඩාම සංඛ්‍යාව කුමක්ද කියලා අපෙන් අහන්නේ මේකෙන් ලියන්න පුළුවන්. එතකොට අපිට කුඩාම සංඛ්‍යාව වෙනකොට කියාවි දැන් කලින් එකේ අපි අගේ වැඩිම සංඛ්‍යාව ගත්තා. එහෙනම් මේකෙත් අපි කුඩාම සංඛ්‍යාව ලියන අගේ අඩුම ඉලක්කම ගමු. කෝ අගේ අඩුම ඉලක්කම බිංදුව කියලා මුලට අපි බිංදුව ගත්තොත් පුතේ ඊට පස්සේ ඉලක්කම් 3යිනේ ලියන්න වෙන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ ඉලක්කම් 3ක සංඛ්‍යාවක් විතරයි. ඒ නිසා අපි එහෙම මුලට බිංදුව ඉලක්කම ගන්නෙ නැහැ. අපි ඒ නිසා ගන්නෙ බිංදුව ගාවට තියෙන එතන තියෙන ඊ ගාවට කුඩා සංඛ්‍යාව කීයද? 1. දැන් අපි ඉස්සෙල්ලම ගන්නවා 10 පේලියට 1. ඊට පස්සේ ගන්නවා 100 පේලියට බිංදුව. ඊට පස්සේ කුඩාම සංඛ්‍යාව 10 පේලියට 4. ඊළඟට එකේ පේලියට ගන්නවා කීයද? 5. එහෙනම් ආවේ කීයද? 1045. 16 වෙනි ප්‍රශ්නය. පාසලක පිරිමි ළමයි 2345ක්ද ගැහැණු ළමයි 1263ක්ද සිටිති. එහි සිටින මුළු ළමයි සංඛ්‍යාව කීයද? ඉතා පහසු ප්‍රශ්නයක්. අපි ගාන කියවල ඉස්සෙල්ලම බලනවා මොන ගණිත කර්මයේද මෙතෙන්ට අපි යොදාගන්නේ මේක එකතු කිරීමේ ගානක්. බොහොම පහසුයි. 2345ට 1263 එකතු කරාම 3608යි. 17 වෙනි ගාන ගරාජයක කාර් 4ක්ද ට්‍රී වීල් 12ක්ද යතුරු පැදි 8ක්ද නවතා ඇත. ඒවා ඇති මුළු රෝද ගන්න කීයද කියලානේ අහන්නේ. ගාන කියෙව්වා. අපිට තේරෙනවා මේක ಗುಣ කළා තමයි ඉස්සෙල්ලා තොරතුරු හොයාගන්න වෙන්නේ. ඊට පස්සේ අපි ඒ ටික එකතු කරන්න ඕන. කාර් 4යිනේ. කාර් 4ට තියෙන මුළු රෝද ගාන හොයන්න. කාර් එකකට රෝද කීයද? 4යි. කාර් 4යි අපි 4 4ෙන් ಗುಣ කරනවා. ඊළඟට ට්‍රී වීල් 12යිනේ. ට්‍රී වීල් එකට රෝද 3යි. 12 3ෙන් වැඩි කරනවා. යතුරු පැදි 8යිනේ. යතුරු පැදි රෝද 2යි. මුළු රෝද හොයන්න 8 වැඩි කරනවා 2කින්. මේ බලන්න. 4යි කාර් 4යි රෝද 4යි 4 වරක් 4 16යි. ට්‍රී වීල් එක රෝද 3යි ට්‍රී වීල් 12යි 3 වාරයක් 12 36යි. යතුරු පැදි 8යි පැදි රෝද 2යි දෙවරක් 8 16යි. දැන් මේ 16යි 36යි 16යි අපි මොකද කරන්නේ? එකතු කරනවා. එකතු කරාම කීයද පුතේ ආවේ? 68. පිළිතුර අපි හොයාගත්තා. 18 වෙනි ගාන. ගමක සිටින ගැහැණු ගණන 3169යි. එහි සිටින පිරිමි ගණන 1085යි. පිරිමින්ට වඩා ගැහැණු කී දෙනෙක් සිටීද? අපිට පේනවා මේකේ ගැහැණු 3169යි. පිරිමින්නවා 1085ක්. එහෙනම් පිරිමින්ට වඩා ගැහැණු සංඛ්‍යාව වැඩි. ඒ වැඩි දෙනා කීයද කියලානේ අපෙන් අහන්නේ. අපි මොකද්ද කරන්නේ මෙතන? අඩු කිරීමේ ගානක් මේක. අපි වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරනවා.
මේ බලන්න ගැහණු ගාන 3169යි පිරිමි ගාන 1085යි අපි 3169න් 1085 අඩු කරා. බලන්න පුතේ 9න් 5ක් 4යි 6න් 8ක් බෑ ගත්ත මේ සියස්ථාන එකක් 16යි 16න් 8ක් 8යි දැන් මෙතන බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 3න් 1ක් 2යි පිළිතුර කීයද 2084යි. 19 වෙනි ගාන පෑන් 168ක් ළමයි 4 දෙනෙක් අතර සමානව බෙදූ විට එක් අයෙකුට ලැබෙන පෑන් ගණන කීයද? මේ ගානේ නම් අපි 168 බෙදනවා කීයෙන්ද? 4න්. බලමු අපි 168 බෙදන්න බලන 4න්. එකට නෑනේ පුතේ 16ට 4 වරක් 4යි. 4 වරක් 4 16යි. 16න් 16ක් බිඳුවයි. දැන් මේ 8 අපි ගත්තා මෙතෙන්ට 8ට 4 ඒවා 2යි. 4 වාරයක් 2 8යි. 8න් 8ක් බිඳුවයි. කීයද පිළිතුර? 42. 20 වෙනි ගාන. ගොවිපලක සිටින ඌරන් ගණන 170කි. කුකුලන් ගණන ඌරන් මෙන් දෙගුණයකි. එහි සිටින මුළු සතුන් ගණනය අපෙන් අහන්න. එහෙනම් ඌරන් ගණන 170යි කුකුලන් ඒ වගේ දෙගුණයයි. අපි එහෙනම් ඌරන් ගණන 170යි කුකුලන් ගාන ඒ වගේ දෙගුණයයි. එහෙනම් කුකුලන් ගාන හොයන්න 170 වැඩි කරනවා කීයෙන්ද? 2කින්. එතකොට කීයද එන්නේ? 340යි. දැන් ඌරෝ 170යි කුකුලන් 340යි. දැන් මුළු ගාන හොයන්න මේ දෙගොල්ල අපි එකතු කරනවා. කීයද එකතු කරාම වෙන්නේ? 0යි 7යි 4යි 11 එකක් ඉතුරුයි 2යි 3යි 5යි 510යි. 21 වෙනි ගාන. පාට කර ඇති කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න. හොඳට බලන්න මේ රූප සටහන දිහා. දැන් බලන්න මේක සමාන කොටස් කීයකට වෙන් කරලා තියෙද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8කට වෙන් කරලා තියෙනවා. ඒකෙන් පාට කරලා තියෙනවා කොටස් දෙකක්. අපි එහෙනම් ගන්නවා 8න් 2. තවත් කුඩා කරලා ලියන්න පුළුවන්. මොකද 2ට 2 ගොඩවල් 1යි 8ට 2 ගොඩවල් 4යි 4න් 1. 8න් 2 තිබුණත් හරි 4න් 1 තිබුණත් හරි පුතේ. යන්න 22 වෙනි ගානට. හොඳට බලා ගන්න ඕන පුතාලා මේ ගාන. සමහරුන් මේක වරද්දගෙනත් ඇති. මේ බලන්න ත්‍රිකෝණාකාර පාත්‍යයක එක පැත්තකින් බැලුව විට කණු 10ක් සේප් කණු සිටුවා ඇත. එම පාත්‍ය වටා ඇති මුළු කණු ගණන කීයද කියලානේ අහන්නේ. එතකොට පුතේ මෙහෙම දැන් මේ ත්‍රිකෝණාකාර පාත්‍යයක එක පැත්තකින් බැලුවාම කණු 10ක් පේනවා. එතකොට දැන් මේ පැත්තේ 10යි මේ පැත්තෙන් 10යි අනිත් පැත්තෙන් 10යි පැති තුනෙන් 10 වරක් 3 30යි කියලානේ අපි හිතන්නේ. ඇත්තටම පුතේ එහෙම වෙන්නේ නැහැ. මම ඕක සරලව කියලා දෙන වෙන උදාහරණයක් අරන් තියෙනවා. මේ බලන්න. කණු 4ක් එක පැත්තකින් පේන පොඩි පාත්තියක් මං ගත්තා. හොඳට බලා ගන්න පුතේ. මේ පැත්තෙන් කණු 4ක් පේනවා. මේ බලන්න. මේ පැත්තෙනුත් කණු 4ක් මේකේ පේනවා. මේ පැත්තෙනුත් කණු 4ක් පේනවා. දැන් බලන්න මම මේ පාත්තිය පුතාලට පැහැදිලි වෙන්න හොඳට දැන් මේ පාත්තිය එකට කිට්ටු කරලා පෙන්නන්නම්කෝ. දැන් පුතාලට පේනෝ නේද? දැන් අපි එකට පැත්තට කිට්ටු කරා. කිට්ටු කරාම බලන්න පුතේ දැන් 4 4 තියුණු නම් හැම පැත්තෙම පුතාලා දන්නවා 4 වරක් 3 12යි. ඒත් මෙතන හොඳට දැන් ගණන් කරලා බලන්න කීයක් තියෙද කියලා කණු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. කීයද? කණු තියෙන්නේ ඔක්කොම 9යි. ඇයි පුතේ එහෙම වෙන්නේ? දැන් බලන්න මේ ත්‍රිකෝණාකාර කණු ගහලා තියෙනකොට මේ මුළු තියෙනවානේ. මුළු තුනක් තියෙනවා. 1යි 2යි 3යි. ඒ මුළු තුනේ තියෙන එක කණුව මුල්ලේ තියෙන කණුව මේ බලන්න මේ පැත්තටත් පේනවා මේ පැත්තටත් ඒක පේනවා. මෙතන තියෙන මුල්ලේ කණුව මේ පැත්තටත් පේනවා මේ පැත්තටත් පේනවා. මෙතන තියෙන මුල්ලේ කණුව මේ පැත්තටත් පේනවා මේ පැත්තටත් පේනවා. එහෙනම් මුල්ලේ තියෙන කණුව දෙපැත්තකට හැම වෙලටම පේනවා. අපි එතකොට 4 වරක් 3 12යි කියලා ගත්තොත් ඒක වැරදි බව දැන් පුතාට පේනෝනේ. අපි ඒ වෙලාවට කරන්න පුතේ එක පැත්තකින් 4ක් පේනොන නම් 4 වරක් 3 12යි 12 අරගෙන අර මුළු 3 1යි 2යි 3යි මුළු 3 අපි අඩු කරනවා. 12න් 3ක් ගියාම කීයද? 9යි. දැන් බලන්න මේකේ කණු තියෙනවනේ 9ක්. එහෙනම් පුතේ මේ කණු 10 ප්‍රශ්නෙත් කොහොමද අපි කරන්න ඕන? ඒක කරන්නේ දැන් එක පැත්තකින් කණු 10ක් පේනවනේ. එතකොට පැති 3යිනේ 10 ඒව 3ක් කීයද?
30යි. දැන් මට පුතාලා කියන්න දැන් මේ පැත්තෙන් 10යි මේ පැත්ත 10යි මේ පැත්ත 10යි 10 ඒව 3යි 10 වරක් 3 30යි. දැන් මොකද්ද කරන්න ඕන අපි? ඇත්තට මුළු කණු ගාන හොයන්න. දැන් මතකයි පුතාලට. අපි 30 අරගෙන 30න් බලනවා මුළු කීයක් තියේද? 1යි 2යි 3යි. ත්‍රිකෝණාකාරයිනේ. මුළු 3යිනේ. එහෙනම් ඒ 3 30න් අපි ඒ 3 අඩු කරා. 30න් 3ක් අඩු කරාම කීයද එන්නේ? 27යි. මේ බලන්න. 10 වරක් 3 30යි. එතකොට 30න් අපි ඒ 3 අඩු කරා කීයද? 27යි. එහෙනම් කණු ගාන කීයද? 27යි. 23 වෙනි ප්‍රශ්නය. පහත සංඛ්‍යා රටා සම්පූර්ණ කරන්න. බලන්න පුතේ 2 4 8. කොහොමද මේ රටාව ආවේ? දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. එහෙනම් 8 වරක් 2 16යි. දෙවැනි එකට යන්න බලන්න. 81 84 87. අගය වැඩි වෙමින් යන රටාවක්. එහෙනම් අපි කරන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරා 84න් 81ක් ගියාම 3යි. 87න් 84ක් ගියාම 3යි. එහෙනම් මේක වැඩි වෙන්නේ 3ෙන් 3. එහෙනම් 87ට 3ක් එකතු කරාම කීයද? 90යි. 24 වෙනි ප්‍රශ්නය. සංඛ්‍යා රටාවට නොගැලපෙන සංඛ්‍යාව තෝරා රවුම් කරන්න. 14 17 20 23 27. බලන්න රටාව වැඩිවීමේ රටාවක් යන්නේ 14 17 උනේ කීයක් වැඩි වෙලාද? එතන 3ක් වැඩි. 17 20 උනේ 3ක් වැඩි. 20 23 උනේ 3ක් වැඩි. 23 27 වෙන්න 4ක් වැඩි වුණානේ. එහෙනම් රටාවට ගැලපෙන්නේ නැත්තේ කීයද? 27. මේ බලන්න 5 10 20 30. දැන් මෙතන වෙන්නේ 5යි 5යි 10යි. 10යි 10යි 20යි. 20යි 10යි 30යි. එහෙනම් නොගැලපෙන්නේ කීයද? 5. 25 වෙනි ප්‍රශ්නය. කණු දෙකක් අතර පරතරය මීටර් 1ක් වනසේ කණු 12ක් ගසා ඇති වැටක මුල් කණුවේ සිට අවසාන කණුවට ඇති දුර කොපමණද? දැන් මේ ගාන හදන්න ඕන පුතේ මේ විදියටයි. ඔන්න බලන්න පුතාලට මං කියලා දෙන්න. පුතාලගේ අත දිහා බලා ගන්න ඇඟිලි ටික. ඇඟිලි කීයද? 5යි. ඇඟිලි 5යි. කණු 5ක් කියලා හිතන්න. දැන් ඔතන බලන්න පරතර කීයක් තියෙද කියලා. පරතර තියෙන්නේ 4යි. පරතර තියෙන්නේ 4යි. මේ බලන්න පුතේ. ඇඟිලි 5යි. 1 2 3 4 5. පරතර තියෙන්නේ කීයද කියලා බලන්න. 1යි 2යි 3යි 4යි. ඕක තමයි පුතේ ක්‍රමේ. කණු දෙකකට තියෙන්නේ පරතර 1යි. කණු 3කට පරතර 2යි. ඒ කියන්නේ නිතරම කණු ගානට වඩා පරතර ගාන එකක් අඩුයි. හරි නේද මං කියන කතාව? මේ බලන්න මේ කණුවයි මේ කණුවයි අතර පරතර 1යි. මේ 1යි 2යි 3යි ඇඟිලි 3ටම තියෙන්නේ පරතර 2යි. ඕක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. එක දිගට කණු ගහනකොට කණු ගානට වඩා පරතර ගාන එකක් අඩුයි. එහෙනම් බලන්න මෙතන කණු 12ක් ගහලා තියෙන වැටක මුල් කණුවේ සිට අවසාන කණුවේ දුරනේ අපෙන් අහන්නේ. එහෙනම් පුතේ මෙතන කණු 12ක් ගහලා තියෙනවා නම් මේ වැටේ මට පුතාලා කියන්න කණු 12 නම් පරතර කීයද කියලා? ඔව් පුතාලා දාන දැන් පරතර ගාන කණු ගානට වඩා එකක් අඩුයි. එහෙනම් පරතර කීයද? 11යි. එක පරතරයක් වෙනවා කණු ගාන 12යි පරතර ගාන 11යි. දැන් ඒක පුතාලා හොයාගත්තා. එක පරතරයක් වෙනවා මීටර් 1යිනේ. මීටර් 1යි. එහෙනම් පරතර 11 නම් මීටර් 1 11ක්. එහෙනම් කීයද? උත්තරේ මීටර් 11. 26 වෙනි ප්‍රශ්නය. ටැංකියක ජලය මිලිලීටර් 8450ක්. එය ලීටර් හා මිලිලීටර් වලින් දක්වන්න බොහොම පහසුයි. ලීටරයට පුතාලා දන්නවා මිලිලීටර් 1000යිනේ. එහෙනම් 8450 කියන්නේ 1000 8යි. ලීටර් 8යි. ඉතුරුයි මිලිලීටර් 450. සීනි කිලෝග්‍රෑම් 4කින් ග්‍රෑම් 250 පැකට් කීයක් සෑදිය හැකිද? පුතාලා දන්නවා සීනි කිලෝ එකකින් මෙන්න සීනි කිලෝග්‍රෑම් එක. අපි දන්නවා මේකට ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000යි. එහෙනම් 1000න් 250ව කීයක් හදන්න පුළුවන්ද? 1000ට 250 ගොඩවල් 4යි. මේ බලන්න 250ව 4යි.
එතකොට කිලෝ එකකින් 254 නම් කිලෝ 4ක් කියන්නේ මේ 4 ඒවා කීයක්ද? 4ක්. 4 වරක් 4 කීයද? 16යි. පිළිතුර 16යි. 28 වෙනි ප්‍රශ්නේ. පෙරවරු 7ට නිවසින් ගිය අයියා පෙරවරු 8:30ට නගරයට යයි. ඔහු නගරයට යාමට ගත වූ කාලය කොපමණද? 7ට ගියේ පෙරවරු 8:30 බලන්න 7 ඉඳලා 8ට පැයයි 8 ඉඳලා 8:30ට විනාඩි 30යි. එහෙනම් පැය 1යි මිනිත්තු 30යි. පැය 1යි විනාඩි 30යි. 29 වෙනි ප්‍රශ්නය. කුරුළු රංචුවක පාද ගණන හා හුට ගණන එකතුව 57කි. එහි සිටින කුරුල්ලන් ගණන කීයද? අපි බලමු කුරුල්ලෙක් දිහා. මේ කුරුල්ලට පාද කීයද? 2යි. හොටවල් තියෙන්නේ 1යි. එහෙනම් මේ ඔක්කොම ඒවා 57යිනේ. එකෙකුට තියෙනවා පාද 1යි හොට 2යි මුළු ගාන 3යි. අපි කරන්නේ මොකද්ද? 57 බෙදනවා 3ෙන්. 3 වරක් 1 3යි, 5න් 3ක් 2යි, 7 ගත්තා 24 3 වරක් 9යි. 3 වරක් 9 27යි. එහෙනම් පිළිතුර කීයද පුතේ? 19යි. අපි දැන් යමු පරිසරයේ ප්‍රශ්න 30ට. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අන්දේ. දැන් පුතාලට බලන්න මෙතන තියෙන්නේ උත්තර 3යි තියෙන්නේ. දැන් කලින් අවුරුදු වල දිගටම ආව පුතේ පරිසරයේ ප්‍රශ්නයකට උත්තර 4ක් දෙනවා. නමුත් මේ අවුරුද්දේ ඉඳලා උත්තර 3යි දෙන්නේ. අපි ඒ නිසා ඒකට පුරුදු වෙන්න ඕන. බලන්න අපට සම්පූර්ණ හඳ දැකිය හැකි පෝය වන්නේ. මොන පෝයද අපිට සම්පූර්ණයෙන්ම හඳ පේන්නේ? පසළොස්වක පෝය. මින්නේරිය වැව කර වූ රජතුමා වන්නේ. මොන රජතුමාද? මහසෙන් රජතුමා. දූරියන් මල වෙත එන සතා වන්නේ. ලේනා වවුලා සමනලයා. දූරියන් මල විශේෂ කරලා තියෙනවනේ. මේ තියෙන දූරියන් මලක්. හොඳට බලා ගන්න පුතේ. මේ මලේ බලන්න කවුද එල්ලිලා ඉන්නේ කියලා? වවුලා. මල් වලට හානි කරන සතෙකු වන්නේ. බලන්න කණෙయ్య ගැන අහලා තියෙනවා, බඹර ගැන අහලා තියෙනවා අපිනේ. කණෙయ్య බඹරා දෙගොල්ලම එන්නේ මල් වල පැණි බොන්න. ඒත් බලන්න මේ පොල් මල වහලා මේක කන්නේ කවුද? කුරුමිනියා. හානි කරන්නේ කුරුමිනියා. ඖෂධීය පානයක් ලෙස ගන්නා මල් වර්ගයකි. මොකද්ද මේ මල් වර්ගය? ඔයාලා බීලා තියෙනවා. මොනවද මේවා? බෙලි මල්. කියුලෙක්ස් මදුරුවාගෙන් බෝවන රෝගයක් වන්නේ. අපි දන්නවා මේ කියුලෙක්ස් මදුරුවාගෙන් බෝවන රෝගය තමයි බරවා රෝගය. ශ්‍රී ලංකාවෙත් මුහුදුබඩ පළාත්වල තමයි මේ බරවා රෝගය බෙහෙවින් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. පෙදරේරු කාර්මිකයන් භාවිතා කරන උපකරණය. පෙදරේරු කාර්මිකය කියන්නේ කවුද? අපේ මේසෙන් බාසුන් ඇහෙලානේ. එහෙනම් ඉහළ ගාව තියෙන උපකරණය මොකද්ද? මේසන් හැන්ද. කියත තියෙන්නේ වඩු බාසුන් ඇහි ගාව, උදැල්ල තියෙන්නේ ගොවිය ගාව. 37 වැඩි ජල ප්‍රමාණයක් පිරිසිදු කර ගැනීමට යොදන දෙයකි. මොනවද? මැලතින්ද? අපි මැලතින් කෘමි නාශකයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. කොන්ඩිස් මතකනේ අර ජලයේ ද්‍රාවණය පාට කරන දම් පාටුනේ කොන්ඩිස්නේ. අපි ඒව දාලා තුවාල හොදන්න වගේ නේ ගන්න. එහෙනම් මොනවද මේ අපි බොන වතුර පිරිසු කරන්න දාන්නේ? ක්ලෝරීන්. ජලයට දමා දිය කළ විට ඉතා හොඳින් දිය වී යන දිය වන්නේ. මතක ඇති අපි 4 වසර මේ පරීක්ෂණ කරලා බැලුවා. නේද? කහ කුඩු දැම්ම, මිරිස් කුඩු දැම්ම, සබන් දැම්ම දිය කළ බැලුවා. ඉතා හොඳින් දිය උනේ මොනවද කියන එක. පුතාට මතකනේ මේ බලන්න කහ කුඩු අපි දිය කරා. දිය කළ ටික වෙලාවක් තියෙනකොට මේ භාජනයේ යට පතුලේ කහ තැම්පත් වුණා. මතකද මේ විදියට? ඒ වගේම මිරිස් කුඩු බලන්න. ඒක දිය කළ ටික වේලාවක් ගියා මිරිස් කුඩු ටික යට තැම්පත් වුණා. නමුත් සබන් වල එහෙම තැම්පත් වුණාද යටින්? නෑ. ඉතා හොඳින් දිය උනේ මොනවද? සබන්. මේව මතක් කරගන්න පුතේ. 39 කාන්දමකට ඇදී එන දෙයක් වන්නේ. මකණය රබර්. පැන්සල ලී. යතුරු කටුව ලෝහ. එහෙනම් මොකද්ද මේ බලන්න? කාන්දමට ඇදිලා ආයේ මොනවද? යතුරු කටුව. 40 වෙනි ප්‍රශ්නේ. අයිස් කැටයක් ජලයට දැමුව විට දැක ගැත හැකි ආකාරය. විතරක් කරනවනේ අපි. ඔය කූල් ඩ්‍රින්ක් එකක් බොන්න ගියාම අපි අයිස් කැට දාලා බලනවනේ. මේ බලන්න. වතුර වීදුරුවක් තියෙනවා. මෙන්න අයිස් කැට දාලා තියෙනවා. කොහොමද දැන් දැක ගන්න පුළුවන්? බලන්න පතුලට ගියාද? නැහැ.
උඩම මතු වුණාද? නැහැ. මේ බලන්න. ටිකක් උඩ ටිකක් යට. කෝ මේ පිළිතුර එහෙනම්? තුන්වෙනි පිළිතුර. 41. කුස්සියේ භාවිතා නොකරන උපකරණයකි. ඔයාලා දැන් කුස්සියට ගියහම භාවිතා නොකරන උපකරණය. පළවෙනි එක පිහිය. අපෝ පිහිය ඕන තරම් අම්මා එළවලු කපන්න, පාන් කපන්න, ලුණු කපන්න නේද? හැම දෙයකටම පිහිය තියෙනවා. ඊළඟට බලන්න හිරමණය. හිරමණය අම්මට ඕනමයි. මොකටද හිරමණය තියෙන්නේ? කොස් කපන්නද? නෑ. හිරමණය අපි දන්නවා මොකටද? පොල් ගන්න. පොල් ගන්න හිරමණය ඕනමයි. ඒක කුස්සියේ භාවිතා කරන්න. මේ බලන්න රේක්කය. රේක්කය කුස්සියේ භාවිතා කරනවද? නෑ. රේක්කය තියෙන්නේ මේ කුණු රොඩු අදින්න. ඒක ගෙවත් භාවිතා කරනවා. එහෙනම් මෙතෙන්ට භාවිතා නොවෙන්නේ මොකද්ද? රේක්කය. 42 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍රය මගින් නිරූපණය වන්නේ. රාජ්‍ය ලාංඡනය බලන්න. මේ උඩම තියෙන ධර්මචක්‍රයනේ. ඒකෙන් නිරූපණය කරන්නේ මොකද්ද අපි? අපි ඒකෙන් නිරූපණය කරන්නේ පුතේ මොකද්ද? ධාර්මික බව. 43 වෙනි ප්‍රශ්නේ. මකුලුවාට ඇති පාද සංඛ්‍යාව. මේ බලන්න හොඳට මේ මකුලුව දිහා. මේ පැත්තේ 4යි මේ පැත්තේ 4යි පාද ඔක්කොම කීයද? 8යි. මොකද මකුලුවාට පාද 8ක් තියෙන නිසා තමයි ඌ කෘමියෙක් ලෙස සලකන්නේ නැත්තේ. ඕනෑම කෘමියෙකුට පාද තියෙන්නේ කීයද? 6යි. හැබැයි මකුලුවට පාද 8යි. ජලය සමග මිශ්‍ර වන ද්‍රව්‍ය කුමක්ද? භූමි තෙල්, පොල් තෙල්, විනාගිරි. දැන් පුතාලම හිතන්න ජලය සමග මිශ්‍ර වන ද්‍රව්‍ය. අපි භූමි තෙල් ටිකක් ගන්නවා. ජලයත් ඕකට දානවා. දැම්මහම මොකද උනේ? මේ දිහා බලන්න හොඳට දැක් කරපු නැති අයත් හොඳට බලා ගන්න මේ රූප සටහනෙන්. අන්න බලන්න. ජලය යට භූමි තෙල් තට්ටුව උඩ. මිශ්‍ර වුණාද? නැහැ. කොච්චර මේක හොලවල තිබ්බත් අවසානයේ මේ විදිහට තමයි වෙන් වෙන්නේ. අපි ගමු ඊට පස්සේ පොල් තෙල් ටිකක් දාලා බලන්න. ඒත් මිශ්‍ර කරලා හොඳට හොලවල විදුරු තියන්න. තත්පර ගානකින් පොල් තෙල් උඩ ජලය යට. විනාගිරි ටිකක් ගන්න. ඒකට ජලයට දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට කවලම් වෙනවා. මිශ්‍ර වෙනවා. එහෙනම් පිළිතුර මොකද්ද? විනාගිරි. 46 වෙනි ප්‍රශ්නය. ඔන්න මලේ ඔය නාමල නෙලාවරෙන් අත්ත බිඳෙයි පය බුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී ඔරුවක නැගී වරෙන්. මතකද මේ කවිය? එහෙනම් මේ කවිය ගායනා කරන්නේ කුමන තැනකදීද? රැයට පැල් රකින්නකොටද? එහෙනම් පතලකදීද? නෑ. කොහෙදීද? එහෙනම් ගඟකදී. ඇයි? පාරුව යන්නේ කොහෙද? මහා පාරේද? නෑ. ගඟේ යන්නේ. එහෙනම් ගඟකදී තමයි මේක ගායනා කරන්නේ. 46. මොටෙයියන් මගින් පෙර ලබා ගත හැකි ශාකය වන්නේ. මොටෙයියන් මගින් පෙර ලබා ගත හැකි ශාකය වන්නේ. බලන්න. මොටෙයියන් මගින් අපි පෙර ලබා ගන්නේ බතල, මිරිස්, කෙසෙල්. මේ බලන්න කෙහෙල් ගහ දිහා. මේ දාලා තියෙන්නේ කවුද? මොටෙයියෝ. එහෙනම් කෙසෙල්. ලංකාවේ උසම දිය ඇල්ල කුමක්ද? මහවැලි දිය ඇල්ලක්ද? නෑ පුතේ. ඒක මොකද්ද? ගඟ. අපේ දිගම ගඟ. බඹරකන්ද දිය ඇල්ලක්, දුම්හිඳ දිය ඇල්ලක්. එහෙනම් උසම දිය ඇල්ල මොකද්ද පුතේ? බඹරකන්ද. දුම්හිඳ දිය ඇල්ල තමයි බොහොම ලස්සන දිය ඇල්ල. නමුත් උසම දිය ඇල්ල තමයි බඹරකන්ද. ශ්‍රී ලංකාවේ විශාලම පළාත වන්නේ දකුණු පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත. බලන්න මේ සිටීම දිහා. මේ තියෙන්නේ මොකද්ද? දකුණු පළාත. මේ බලන්න. මේ කොනේ ඉඳලා හම්බන්තොට, මාතර, ගාල්ල මේ දිස්ත්‍රික් තුනම අයිති වෙන්නේ කොහාටද? මේ දකුණු පළාත. හොඳට බලන්න විශාලත්වය දිහා. ඊළඟට මේ තියෙන්නේ උතුරු පළාත. මේ වැඩිම දිස්ත්‍රික් ගණනාවක් තියෙන පළාතනේ උතුරු පළාත. මේ තියෙන්නේ මොකද්ද? උතුරු මැද පළාත. අනුරාධපුර දිස්ත්‍රික්කයයි පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. දිස්ත්‍රික්ක දෙක වුණාට මේ බලන රූප සටහන දිහා බලනකොට පේනවා ලංකාවේ විශාලම පළාත තමයි මොකද්ද? උතුරු මැද පළාත. වඩු කර්මාන්තයේ භාවිතා කරන උපකරණය. මේසන් හැන්ද, ළඹය, ඇලිස් කටුව.
අපි දන්න මේසෙන් නැන්ද අපි කලින් ප්‍රශ්නෙක දැක්ක රූප සටහන පෙදරේරු කර්මාන්තේ. ළඹය ඒත් පෙදරේරු කර්මාන්තේ. ඇලිස් කටුව තමයි වඩු කර්මාන්තේ භාවිතා වෙන්නේ. ප්‍රෝටීන් බහුල ලෙස අඩංගු ආහාරයකි. ප්‍රෝටීන් අපි දන්නවා අපේ ශරීරය වර්ධනය වෙන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර වලින්. පාන් වල තියෙන මොනවද? පිෂ්ඨය. බත් වල තියෙන මොනවද? පිෂ්ඨය. දඹල වල තියෙන මොනවද? ප්‍රෝටීන්. ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන් වැඩියෙන්ම ලැබෙන ආහාරය තමයි මොනවද? දඹල. හින්දු ආගමේ ආගමික ලාංඡනය වන්නේ කුරුසය, ත්‍රිශූලය, ධර්ම චක්‍රය. මේ බලන්න මේ තියෙන ප්‍රධාන ආගම් හතර ලාංඡන හතරම ධර්ම චක්‍රය, කුරුසය, ත්‍රිශූලය, අඩ සඳහා තරුව. එහෙනම් හින්දු ආගමේ මොකද්ද? ත්‍රිශූලය. ත්‍රිශූලය. 50 වෙනි ප්‍රශ්නය ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන ගංගාව වන්නේ කළු ගඟ, කැලණි ගඟ, මහවැලි ගඟ. මේ බලන්න මේ සිතියම දිහා. මෙතන ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මේ බලන්න ගංගාව මොකද්ද කියලා මේ දිගම ගඟ. ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ. එහෙනම් පිළිතුර මොකද්ද? මහවැලි ගඟ. අපි දන්නවා කළු ගඟ කොහෙන්ද? කළුතරින්. කැලණි ගඟ කොහෙන්ද? කැලණිය මෝදර ප්‍රදේශයෙන් මුහුදට වැටෙන. ශ්‍රී ලංකාවට ඉතා ආසන්නෙන් පිහිටි රටක් වන්නේ මේ බලන්න පුතේ මෙන්න ඉන්දියාව, මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. එහෙනම් ආසන්නම රට මොකද්ද? ඉන්දියාව. පායන කාලයේදී ආහාර ගබඩා කර තබා ගන්නා සතෙකි. පායන කාලයේදී ආහාර ගබඩා කර ගන්න. කපුට ආහාර ගබඩා කරනවද? නැහැ. මීයා ගබඩා කරනවද? නැහැ. මේ බලන්න කූඹියෝ. කූඹියෝ. ලංකාවේ ජාතික පක්ෂියා නම් කරන්න. ලංකාවේ ජාතික පක්ෂියා කවුද? වලි කුකුලා. දැන් මෙතන දඬුලේනා කියලා සමහර පුතාලා ගහලා දඬුලේනා කියන්නේ ජාතික සත්වයා. ඒක නෙවෙයි පිළිතුර වෙන්නේ වලි කුකුලා. හැලප දැවටීමට යොදා ගන්නා ශාකපත්‍රය. අපි දන්න හැලප කාලා තියෙන බොහොම රසවත් ආහාරයක්. අනිවාර්යයෙන් මේ හැලප දවටන්න ශාකපත්‍ර තමයි ගන්නෙ. ඉතින් වැඩිම ගන්නේ මොන ශාකපත්‍රයේද? කැන්ද කොලේ. දැකලා තියෙවනේ. පුතාලා දැකලා මතක් වෙන තව දෙයක් කියලා මේ කැන්ද කොලේ එක්තරා සතෙකුගේ හොඳ ආහාරයක්. කාගේද? කණාමැදිරියගේ. කණාමැදිරියෝගේ ආහාරය තමයි කැන්ද කොළ. ලෝක ගුරු දිනය යෙදී ඇත්තේ. ගුරු දිනය ඔක්තෝබර් 6. වණක්කම් යන වචනය යොදා ගැනීමෙන් ආචාර කරන ජන වර්ගය වන්නේ. වණක්කම් කියලා කියන්නේ කවුද? දෙමළ. රාජ්‍ය ලාංඡනයේ දැකගත නොහැකි සංකේතයකි. මේ රාජ්‍ය ලාංඡනය තුල දකින්න නැති සංකේතය බලන්න ධර්ම චක්‍රයේ තියෙනවා. සිංහයා තියෙනවා. බෝපත් තියෙනවද මෙතන? නැහැ. අපි දන්න බෝපත් තියෙන ජාතික කොඩියේ රාජ්‍ය ලාංඡනේ නැහැ. බෝපත්. ඔව් අපි දැන් යමු වාක්‍ය වලට. මේ බලන්න 60 වෙනි ප්‍රශ්නය දෙන්නේ ඉර බැස යන හැන්දෑවක මම අහස දෙස බලා සිටියෙමි. මේ මාතෘකාවට රචනාවක් ලියන්න තියෙන්නේ නිවැරදි උක්තාක්ෂර සම්බන්ධය හා අක්ෂර වින්‍යාසයේ නිවැරදි වචන 5කට වැඩි වාක්‍ය 3ක් ලියන්න තියෙනවා. ඉස්සෙල්ලම බලන්න මාතෘකාව කියව ගන්න. ඉර බැස යන හැන්දෑවක මම අහස දෙස බලා සිටියෙමි. කවුද බලා සිටියේ? මම. මොන අවස්ථාවකද? ඉර බැස යන හැන්දෑවක බලා සිටියෙමි. සිටියෙමි කියන වචනයෙන් තමයි මේ මාතෘකාවට රචනාව ලියවෙන කාලය හොයාගන්නේ. එතකොට මොන කාලෙද මේක අපි ලියන්න ඕන? සිටියෙමි. බලා ඉඳලා ඉවරයි. එහෙනම් මේ වාක්‍ය තුන ලියවෙන්න ඕන අතීත කාලෙන්. අතීත කාලෙන් තමයි මේ වාක්‍ය තුන ලියවෙන්න ඕන. එතකොට ඉර බැස යන හැන්දෑ වෙලාවක්. අහස් දෙස බලා සිටින තමන් දැක්ක දේවල්. තමන්ට දැක්ක දේවල් තමයි මෙතන අපි ලියන්න ඕන. ඔන්න පුතේ මම පළවෙනි වාක්‍ය ලියලා තියෙනවා බලන්න. පාට පාට වලාකුළු වලින් බටහිර අහස වර්ණවත් වී තිබුණි. ඇයි පාට පාට වලාකුළු වලින් බටහිර අහස? එතකොට ඉර බැහැගෙන යන්නේ බටහිර අහසෙන්නේ.
ඒ බටහිර අහස තමයි වර්ණවත් වී අපි මේ සාමාන්‍ය දකින දෙයක්නේ. ඉර බැහැලා යනකොට ඒ පැත්තේ අහස බටහිර අහස නේද? රතු පාට වගේ වෙලා ඒ වගේ වර්ණවත් වෙලා තියෙන. ඒ දැක්ක දේ මම ලිඛිත භාෂාවට ගත්තා. පාට පාට වලාකුළු වලින් බටහිර අහස වර්ණවත් වී තිබුණි. දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ බැස යන ඉර විශාල ගිනි බෝලයක්සේ තැඹිලි පාටින් දිස්විය. හරිනේ. අපි දැන් ඉර දිහා බැලුවොත් ඉර අපිට පේන්නේ විශාල ගිනි බෝලයක් වගේ තමයි තැඹිලි පාටින් අපිට පෙනුනේ. දිස්විය අපිට පෙනුණා. ටිකෙන් ටික රැස් අඩු වෙමින් ඉර ගස් අතරින් නොපෙනී ගියේය. ඒ ඉර ටික වේලාවකින් රැස් අඩු වෙලා ඒ ගස් අතරින් අපිට පේන එක නොපෙනී ගියා. නොපෙනී ගියේය. එහෙනම් ඔන්න ඔහොමයි මම මේ වාක්‍ය තුන ලිව්වේ. පුතාලත් දැන් මේ සම්බන්ධව අතීත කාලෙන් වාක්‍ය තුනක් ලියලා ඇති. ඉතින් පුතේ අපි දැන් මේ අංක 4 ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කළා අවසන්. අපි ඊළඟට අනුමාන ප්‍රශ්න පත්‍ර පෙළෙහි අංක 5 ප්‍රශ්න පත්‍ර වලින් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.